අයිබෝවන් සුබ දවසක් ඇත්තටම සුබ දවසක් කිව්වට මේ මොහොත කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයෙන් පස්සේ ගත වෙන සතියක සාමාන්‍යකරණය වෙන්න උත්සාහ කරමින් සිටින මොහොතක් ඇත්තටම ලොකු ඛේදවාචකයක් මම මේ වීඩියෝ කරන්නේ ඊටම කෙටි පණුඩයක් දැනුම් දෙන්න. ඒක තමයි මම මේ පහුගිය දවස්වල නිරීක්ෂණය කරපු සෑහෙන දේවල් අතරින් එක නිරීක්ෂණයක් තමයි විශේෂයෙන් ලංකාවේ තරුණ දරුවෝ විශේෂයෙන්ම 2000න් පස්සේ වගේ ඉපදුණු දරුවෝ ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති විදිහට විශ්වාස කරන්නේ මේ සමාජ මාධ්‍යවල යන ඕපදූප. ඒක මම අත්දැකීම් මේ ප්‍රමාණයක් තිබ්බ නිසා මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන් තරුණ දරුවෝ 2000න් පස්සේ ඉපදුණු කට්ටිය විශේෂයෙන් ඊට කලින් කට්ටියත් එහෙම තමයි ලොකු වෙනසක් නැහැ. විශේෂයෙන් තරුණ අයට මම යෝජනා කරනවා මම දැකපු මම නිරීක්ෂණය කරපු දේ තමයි ගොඩක් වෙලාවට තරුණ අය ප්‍රධාන මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒකට රූපවාහිනිය බලන්නේ නැහැ, රේඩියෝ අහන්නේ නැහැ. ඒ නිසා ඇත්ත නිවුස් සම්බන්ධ ඒ කට්ටියන්ට ඇත්ත නිවුස් ලැබීමේ ලොකු අඩුපාඩුවක් ඒ තරුණ අය අතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකට සෑහෙන ප්‍රමාණයක් විශ්වාස කරනවා YouTube වල thumbnail එකක් ගහපුවාම කුතුහලය ඇවිස්සෙන්න ඒක ක්ලික් කරලා ඒකෙන් කියන ඕපදූපයක් හරි බොරුවක් හරි තමයි ඒකට ගොඩක් වෙලාට විශ්වාස කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ Facebook වල followers වැඩි කරගන්න ගහන සෑහෙන සාරය අඩු එහෙම නැත්නම් ප්‍රවෘත්තිමය වටිනාකම අඩු සමහර ඕපදූප වලින් තමයි ඒ කට්ටිය මේ මොහොතේ රට තේරුම් ගන්න ලෝකේ තේරුම් ගන්න. ඒ නිසා මම විශේෂයෙන් මේ තරුණ ළමයිගෙන් ඉල්ලා සිටිනවා මොකක් හරි ප්‍රවෘත්තියෙන් වටිනාකමක් සහිත දෙයක් අවශ්‍ය නම් ප්‍රධාන මාධ්‍ය පාවිච්චි කරන ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය වලින් නිල වශයෙන් කියන තොරතුරු දෙක පාවිච්චි කරන්න. මේ මොහොතේ අපි දන්නවා තව එකක් එනවා අහවල් තැන පුපුරලා යනවා අහවල් බැම්ම ගිලා බහැලා තියෙනවා ඊට පස්සේ ඒ ජලාශය විනාශ වෙනවා පහුගිය ඊට පස්සේ ඒක පල්ලෙහා ඉන්න සීලුම දෙනා විනාශ වෙනවා තව සුළි සුළඟක් එනවා තව මහා වර්ෂාපතනයක් එනවා අහපව් වෙනවා කියලා ගොඩ බොරු සෑහෙන පතුරුමින් ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි මම මේ කීපයක් අත්දැක ඇත්තරම ප්‍රායෝගිකව අත්දැකපු නිසා මම මේ කියන්නේ. ඒ දරුවෝ විශ්වාස කරන විතරක් නෙමෙයි ඒ තරුණ අය ගෙදර දෙමාපියොත් කලබල කරනවා. ඒ වැඩිහිටියොත් කලබල කරනවා. ඊට පස්සේ ඒ කට්ටියත් ඒක පස්සේ සෑහෙන ප්‍රමාණයකින් ඒක පස්සේ ඒ ගැන හිතනවා ඒ පස්සේ පන්නනවා. එහෙනම් මං හිතන්නේ මේ මිනිස්සුන්ට මේ තිබුණු වේදනාව හොඳටම ඇති. ඛේදවාචක හොඳටම ඇති. ඒ මානසික පීඩනය හොඳටම ඇති. තවදුරටත් ඒ බොරු නිවුස් විශ්වාස කරලා නැවත නැවත තව ලොකු පීඩනයක් ඇති කරගන්න විශේෂයෙන් වැඩිහිටියන්ට දෙන්න එපා. තරුණ අයත් ඒ තමන් බලන මෝඩ කතා ටික හපව දෙමාපියට කියලා ඒ කට්ටිය කුලප්පු කරන්නත් එපා. ඒක තමයි මට මේ කියන්න ඕනේ විශේෂයෙන් මම මේ සංසිද්ධිය දැන් දවස් කීපයක සිට අත්දකිනවා තරුණ දරුවෝ අතර විශේෂයෙන්ම මොනහරි ප්‍රවෘත්තියෙන් වටිනාකමක් සහිත දෙයක් අවශ්‍ය නම් ප්‍රධාන මාධ්‍ය පාවිච්චි කරන්න ප්‍රධාන මාධ්‍ය සම්බන්ධව අපිට විවේචන තිබුණා වුණත් ඒ කට්ටිය කියන දේ සම්බන්ධව අඩුතරම ප්‍රශ්න කරන්න හරි පුළුවන්. ඒ නිසා වගකීමක් ඒ කට්ටියන්ට තියෙනවා. එහෙම නැතුව මේ තමන්ගේ views වැඩි කරන්න හරි followers වැඩි කරන්න හරි පාවිච්චි කරන සමාජ මාධ්‍යවල source එකක් විදිහට පාවිච්චි කරන්න එපා. ඒවා ලංකාවේ ගත්තන් පස්සේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ අනිත් පැත්තෙන් ගත්තන් සමාජ මාධ්‍ය විශේෂයෙන් ගත්තන් පස්සේ පාවිච්චි කරන්න එපා ප්‍රවෘත්ති ලබා ගන්න. ඒවයි කිසිම ප්‍රවෘත්ති වටිනාකමක් නැහැ. ඉන්ස්ටාග්‍රෑම් ප්‍රවෘත්ති වටිනාකමක් අවශ්‍ය නම් රූපවාහිනිය බලන්න ඒක මොන මාධ්‍ය හරි කමක් නැහැ. මොකද ඒ කට්ටියන වගකීමක් තියෙනවා. ඒ කට්ටිය බැඳී ඉන්නවා. ඒ වගකීමක් සහිතව විශේෂයෙන් නිල වශයෙන් දෙන ප්‍රවෘත්ති සම්බන්ධව දැනුවත් වීමක් වෙන්න අවශ්‍යයි නම් කරුණාකරලා ප්‍රධාන මාධ්‍ය බලන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න එපා කියන යෝජනාව තමයි තමන් බැලුවත් ඒ කතාව වැඩිහිටියන්ට කියලා වැඩිහිටිය කුලප්පු කරන්න එපා. ඒ කට්ටිය කලබල කරන්න එපා. ඒ ඉල්ලීම තමයි විශේෂයෙන් කරන්න තියෙන්නේ.